කියන්න ඕනේ සර් මම එක්සයිස් නාකොටික් හිටිය අවුරුදු 12ක් මම මද්‍රව්‍ය වැටලීම් කරලා ඒවා ඒ මොහොතේම ඩිස්ට්‍රොයි කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැත්තම් සර් ඒක අපහු යෑමේ සම්භාවිතාව වැඩි. සංගීත කෙනෙක්ගේ තර්කේ තියෙන මේ දැන් මිනිහක් මැරුණොත් ඒතන මහේස්ත්‍රාසුරෙක් ඇවිල්ලා එතන ඉතින් සාධක තමයි නඩුවකට ගන්න බොඩි එක තියන් ඉන්නේ නෑනේ නඩුව ඉවර වෙනකන්. ඒතකොට ඇයි මෙතෙන්ට බැරි? දැන් 3000 ගාණක් අල්ලලා තියෙනවා. ඔව් මේක කිලෝ අයිස් හෙරොයින් ඕවා ටික ගියොත් කොහොමද සර්? අපිට මාස කීයක් යාවිද ඔබතුමිලට? මාර්තුලට කලින්. නෑ මිනිස්සු අතර ලොකු සැකයක් තියෙනවා. ජනතාවගේ සැකේ ඉන්නේ මෙහෙම. සැකේ ඉන්නේ මෙච්චර අහු වෙනවා. ඒ තියෙනවා නම් මාකට් එකේ. ඒකනේ සර්. ඔව් සර්. අපි මාර්තු වෙනකොට නීතිය සම්මත කරලා අපි ඒක නේද? එහෙම කරමු. මම නාකොටික් DIG අශෝක ධර්මසේන රට මේකට විෂමද්‍රව්‍ය මුළු මේක සම්බන්ධයෙන් අපි මූලිකව අපේ මෙහෙයුම් කමිටුව 11/12 අපි මේක පිහිටව පටන් ගත්ත සර් පළවෙනි එක පොලිස්පතිතුමාගේ සභාපතිත්වයෙන් ඒත් එක්කම සර් මේ වන විට 2025 ජනවාරි 1 වෙනිදා සිට අද දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය සර් කිලෝ අපි 1736ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3784ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. ගංජා කිලෝ 15843ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. ඒත් එක්කම කොකේන් කිලෝ 32ක් සහ මත්පෙති අපි අරගෙන තියෙනවා සර් 612833ක්. ඒත් එක්කම මුළු සැකකරුවන් සර් ඒ කියන්නේ අන්තරාදායක විස මත්ද්‍රව්‍ය ආචාර පනතරේ වැටෙන 2,19,085 දෙනෙක් සර් අපි අත්අඩංගුවට මේ වන විට ගෙනල්ලා තියෙනවා සර්. ඩ්‍රග්ස් පාවිච්චි කරන අයත් එක්ක නේද? ඔව් සර් ඔක්කොමත් එක පාවිච්චි කරන අර අලෙවි කරනම අයම නෙවෙයි නේද? නෑ සර් ඔක්කොමත් එක්ක. අර ලක්ෂ 2 ඇතුලේ එකම කෙනා අවස්ථා කීපයක අත්අඩංගුවට ඉන්නවා සර්. අන්න ඒක බේර අපිට දිවි ගණනේ බේරලා අපිට කියන්න පුළුවන් ඇත්ත හරිම සංඛ්‍යාව. ඒක අයින් කරලා ගන්න ඕන. පෙරවැරදිත් එක්ක තියෙනවා සර්. ඊළඟ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්න ගන්න පුළුවන් නේද? හරි. වැඩිපුරම අත්අඩංගුවට ගැනීම තිබෙන්නේ සර් අයිස් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම තියෙනවා සර් 10201ක්. ඒකට අයිස් කිලෝ 917ක් අත්අඩංගුවට ගත්තා සර් 30 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ 25 වෙනිදා වෙනකම් සර් අත්අඩංගුවට ගත්ත අයිස් කිලෝ 927ක්. ඒකට විශේෂයෙන්ම නාවික හමුදාවත් අපිට ලොකුවට උදව් කරා සර්. ඒකත් එක්ක කම්බයින් ඔපරේෂන් ගියා. හෙරොයින් සම්බන්ධයෙන් සර් 9355ක් අත්අඩංගුවට අරගෙන ඉඳලා පුජ්‍යලය වශයෙන් කිලෝ 250ක් අත්අඩංගුවට ගත්තා හෙරොයින් සර්. අපි ගංජා සම්බන්ධයෙන් සර් කිලෝ 621ක් අත්අඩංගුවට ගත්තා. පුජ්‍යලයන් වශයෙන් සර් 6338 දිනක් අත්අඩංගුවට ගත්තා. මුළු අත්අඩංගුවට ගත්ත කට්ටියගෙන් දැනට 760ක් විතර තමයි සර් බන්දර මේ පුනරුත්ථාපන රිහැබිලිටේෂන් වලට යොමු කරලා තියෙන්නේ සර්. ඒකට අර කැමැත්තෙන් රිහැබිලිටේෂන් වලට යන ප්‍රමාණය සර් පොඩි අඩුවක් තියෙනවා. ඒක තමයි සර් අද කතා කරලා අපි මේව කරගන්නත් ඕනේ සර්. ඒත් එක්කම DO අරගෙන අපි 698කට සර් DO අරගෙන වැඩිදුර විමර්ශන අපි පොලිසිය මාර්ගයෙන් කරගෙන යනවා. නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් 29 දෙනෙකුගේ දැනට සර් මුල් ජාවාරම් කරුවන්ගෙන් පටන් ගන්න තියෙනවා. මේකෙන් සර් අත්අඩංගුවට ගත්ත මේ 27591 සර් ප්‍රධානම සැකකරුවෝ කියන්නේ ප්‍රධානම ජාවාරම් කරුවන් වශයෙන් අපි සර් 648 දෙනෙක් අඳුරගෙන තියෙනවා සර්. ඒකට අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම මේ 1255 කියන්නේ සර් ඔය ලොකේෂන් තියලා ජාවාරම් කරුවත් එක්ක එකතු වෙලා විකුණන කට්ටිය සර්. මේ 19567 අත්අඩංගුවට ගත්තේ සර් අන්තරාදායක විසමද්‍රව්‍ය අතේ තියලා ගංජා වෙන්න පුළුවන් හෙරොයින් වෙන්න පුළුවන් අයිස් වෙන්න පුළුවන් සර් අතේ තියාගෙන අත්අඩංගුවට ගත්ත කට්ටිය තමයි මේ ඉන්නේ. ඒකෙන් සර් අපි ඇබ්බැහි වූවන් කියලා හොයාගෙන තිනවා සර් 6121ක් සර් මේ මද්ද්‍රව්‍ය වලට සම්පූර්ණයෙන්ම ටෝටලිම ඇබ්බැහි වූ ප්‍රමාණය කියලා. මේකෙදි සර් අපි කැටගරි කරා සර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් සර් මේ දවස් ටිකට මේ 30 ඉඳලා අත්අඩංගුවට ගත්ත ප්‍රමාණය ගත්තාම සර් 7 දෙනෙක් අපි අරගෙන තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සර්. ඊට පස්සේ පාසල් ශිෂ්‍යයන් 42ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන් 24ක්, පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ ගුරුවරුන් 4 දෙනෙක් සහ දේශපාලඥයින් 2 දෙනෙක් අපි මේ දවස් ටිකට සර් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර් 30 ඉඳලා ආපු වැටලීම් වලින්. සර් මේ තමයි සර් ජනවාරි මාසයේ ඉඳලා මේ දක්වා පාසල් ළමුන් සර් පාසල් ළමුන් සර් විශාල ප්‍රමාණයක් සර් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර් මේ අවුරුදු 21ට අඩු. ඒ අනුව සර් පාසල් ළමුන් පිරිමි ළමුන් 5671ක් සර් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර් විසමද්‍රව්‍ය. ඒ කියන්නේ ගංජා, හෙරොයින් ඊට පස්සේ කොකේන් වගේ අත්අඩංගුවට තියලා පිරිමි ළමුන් ප්‍රමාණය ගත්තොත් කොහොමද තියෙන්නේ ගන්න? සර් මත්පෙති සම්බන්ධයෙන් සර් අපි 40 මේකේ තියෙනවා සර් මත්පෙති සම්බන්ධයෙන් මත් කරල් කාන්තා එකක් පිරිමි 62 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර් මත් කරල් පාසල් ළමයිද? පාසල් ළමුන් සර් අවුරුදු 21කට අඩු.
ඒ කියන්නේ සමාන අඩු 21කට අඩු නමුත් පාසල් යන්නත් පුළුවන් පුළුවන් ඔව් සර් අවුරුදු 21කට අඩු ඔව් එන පාසල් ළමුම කෙනෙක් 21කට වඩා අඩු ළමුන් සර් සමහර පාසල් යන්නත් පුළුවන් නොවෙන්නත් සමහර පුළුවන් උසස් අධ්‍යාපන ආයතනවල ඇති නමුත් සමහර මුකුත් නොකරන අය ඇති නේද? ඔව් සර් 21කට වඩා අඩු අයගේ අත්අඩංගුවට ගෙනියනවා. අඩුවට සර් මේකේ තියෙනවා සර් හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාව 4 දිනක් 24 දිනක් අත්අඩංගුවට ගන්න තියෙනවා. පිරිමි ළමයි 674ක් අත්අඩංගුවට ගන්න තියෙනවා අවුරුදු 21කට අඩු. ඒත් එක්කම සර් මෝෆින් සම්බන්ධයෙන් කාන්තා දෙන්නෙක් අරගෙන තියෙනවා. ගංජා සම්බන්ධයෙන් සර් කාන්තා 22ක් ඒත් එක්කම පිරිමි ළමුන් 2936ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සර්. එතම අයිස් සම්බන්ධයෙන් සර් තමයි වැඩිම කාන්තා 29ක් සහ පිරිමි 1662ක් අපි අරගෙන තියෙනවා සර්. ඒ වගේ සර් පිරිමි ළමයි අවුරුදු 21කට අඩු 5671ක් සහ කාන්තා ළමුන් 93 දෙනෙක් අරගෙන තියෙනවා සර්. පාසල් නොයන වෙන්නත් පුළුවන් සර්. ඊට තත්ත්වයක් නේ. අපි සර් හොට්ලයින් එකක් දැම්මා 1818 කියලා සර්. ඒකට දැනට ඊයේ හවස් වෙනකොට සර් පැමිණිලි 2965ක් ඇවිල්ලා තිනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. වත්කම් ගත්තාම සර් 2024යි 9යි 20 වෙනි දින සර්ගේ කාල පරාසයේදී කෝටි 866ක් මේ දැනට අපි අන්තරාදායක සමාජද්‍රව්‍ය යාඥා පනත යටතේ උපයා ගන්න ලද භාණ්ඩ ඒවත් එක්ක නිවාස සල්ලි ඔක්කොමත් එක්ක සර් මේව කරලා තියෙනවා සර් දැනට. ඒ කියන්නේ මෙහිමට පස්සේ දැනට හිගයක් වගේ නිකන් දැනෙනවස මෙහෙම කරලා අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය වැඩි නිසා රස පරීක්ෂක කාර්යාලයට සර් දැන් අපි භාණ්ඩ අත්අඩංගුවට ගත්ත ගමන්ම සර් අපි තියාගන්නේ නැහැ සර්. පහුවදාම අපි රස පරීක්ෂක කාර්යාලයට යවනවා සර්. නමුත් රස පරීක්ෂක වාර්තා චුට්ටක් එන ඒ ටිකත් එතන අර ගොඩ ගහලා තියෙන එකත් එක්ක පොඩි ප්‍රමාදයක් තියෙන එක තමයි දැන් චුට්ටක් ගැටලුවක් වෙලා තියෙන්නේ සර්. ඒකට අපි භාණ්ඩ ගත්ත ගමන්ම විනාශ කරගන්න ක්‍රමයකට මේක හදාගත්තා නම් සර් මේ ගැටලුව එන්නේ නැහැ සර්. නැත්තම් භාණ්ඩ ටික දවසක් අර ගොඩ ගහලා තියෙන එකේ පොඩි ගැටලුවක් තියෙනවා සර්. මෙන්න මේ දේ සර්ට මං ඉල්ලීමක් හැටියට කියන්න ඕනේ සර්. මම එක්සයිස් නාකොටික් හිටියා අවුරුදු 12ක් මම මද්‍රව්‍ය වැටලීම් කරලා එහෙම සර් මෙන්න මේ දේ නම් විය යුතුමයි කියලා මම හිතනවා. අපි අල්ලන මද්‍රව්‍ය ඒවා ඒ මොහොතේම ඩිස්ට්‍රොයි කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් සර් ඒක ආපහු යෑමේ සම්භාවිතාව වැඩි ඉන්ඩස්ට්‍රි එකට. ඒ කාලේ සර්ට මතක ඇති ගිය ආණ්ඩු තිබුණු කාලේ මෙච්චර ඇල්ලුවේ නැහැ. නමුත් කිලෝ කීපයක් ඇල්ලුවා. ඒ සමහර අවස්ථාවල කිලෝ 8ක් අල්ලුවා. ඒ වෙලාවේ ඒ කිලෝවට කුරක් කම්පිටි වුණා. සර්ට තියෙනවා මේ පිළිබඳව මිනිස්සුන්ව බේරා ගැනීමේ ඒ ආදරය මිනිස්සුන්ව ගලවා ගැනීම මේක තියෙනවා සර්. එතකොට ඒකස්සේ යම්කිසි දේවල් හිල් තියෙනවා නම් අපි ඒවා නිලධාරීන්ටත් ඒන අර ඒ කියන්නේ බෑඩ් කමෙන්ට්ස් නැති කරගන්න පුළුවන් සර් මේකට අලුත් නීතියක් හැදුවොත්. සාමාන්‍යයෙන් සර් අල්ලපුවාම ඒක නඩු භාණ්ඩයක් වුණාම එහෙම ඩිස්ට්‍රොයි කරන්න බෑ සර්. නමුත් පාර්ලිමේන්තුවෙන් අලුත් නීතියක් හැදුවොත් අල්ලපු ගමන් ඒ පළාතේ මැජිස්ට්‍රේට් එතෙන්ට ගෙන්නලා සාම්පල්ස් මැජිස්ට්‍රේට් ඉස්සරහා අරගෙන ඒව සීල් තියලා අර මද්‍රව්‍යතෝගේ ඒ වෙලාවෙම ඕන රස පරීක්ෂක නැත්තම් රස පරීක්ෂකලව බදවගෙන ඒ අල්ලන මද්‍රව්‍ය ඒ වෙලාවෙම ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් නම් නීතියක් ගෙනල්ලා ඒක ගොඩාක් වටිනවා ඒක. මේ මහත්මයා කියපු ඒ ඇස්පෙක්ට් එක ගැන අපි බලලා තියෙනවා. ඒ අනුව දැන් අපිට අවශ්‍ය වෙනවා නෛතික ප්‍රතිපාදන සකස් කරන්න. ඒ අනුව අපි කමිටුවක් පත් කරගෙන යනවා. ඒකේ ඒ සම්බන්ධයෙන් නීතියක් ගේන එක තමයි වඩා සුදුසු. අපිට කොච්චර කාලයක් ආවිද? ඉක්මනින් කරන්නට පුළුවන් වෙයි. මොකද අපිට අවශ්‍යතාවය තියෙන නිසා ඔය ප්‍රොඩක්ෂන්ස් ටික මෙතන වෙන්නේ ගොඩක් වෙලාවට අපිට නඩුවක් ඔප්පු කරනකොට චේන් එක අවශ්‍ය වෙනවා. එතකොට දැනට විත්තියේ නීතිඥ මහත්වරුන්ගේ ආකල්ප අනුව සහ විත්තිකරුවන්ගේ ආකල්ප අනුව ඒගොල්ලන්ට මේ ප්‍රොඩක්ෂන් එක ඔක්කොම බලන්න ඕනේ. මැඩම් ඒකට තමයි එතෙන්ට නීතියක් හදන්නේ මැජිස්ට්‍රේට් කෙනෙක්ව ගෙන්නලා සාම්පල්ස් සේරගෙම අරගෙන ඉතින් මේක නවත්තන්නම ඕන නම් මැඩම් අපිට නීතියක් හදලා මැජිස්ට්‍රේට් කෙනෙක් අපි දැන් මිනිහක් මරුවොත් පාරේ මැජිස්ට්‍රේට් එනවනේ එතෙන්ට ඇවිල්ලා බලනවනේ. දැන් ඇත්ත ගත්තොත් සංගීත කෙනෙක්ගේ තර්ක තියෙන මේ දැන් මිනිහක් මරුණොත් එතන මහේස්ත්‍රාත්වරයෙක් ඇවිල්ලා එතන සාධක තමයි නඩුවකට ගන්න. පොඩි එක තියන් ඉන්නේ නැහනේ නඩුව ඉවර වෙනකන්. එතකොට ඇයි මෙතෙන්ට බැරි? සමාවෙනස මම තව දෙයක් කියන දැන් 3000 ගාණක් අල්ලලා තියෙනවා.
මේක කිලෝ. කිලෝ අයිස් හෙරොයින් ඕවා ටික ගියොත් කොහොමද සර්? ඒ වගේ ක්‍රමයකට අපේ ඩීසී හදන්න පුළුවන් නම් මම හිතන්නේ ඒතර කාටවත් කොහොමද ලේකම්තු කොහොමද තියෙන අපි ඔව් මේ වන දැනට කොහොමද? විට වෙනම අධිකරණ තිබෙනවා ස්වාමින් වහන්සේ මේ ඩ්‍රග්ස් පිළිබඳවම නඩු අහන අපිට දැනට වර්තමානයේ ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් නඩු හිර වෙලා තියෙන නිසා ඒවා ඉක්මනින්ම ඉවත් වෙයි. හැබැයි අපි අර නීතිය ගෙනාවට පස්සේ ඔය ඩිස්ට්‍රොයි කරන එක කරන්න පුළුවන්. නමුත් අපිට ඒක පාරේ විනාශ කරන්න නෑ කමක් නෑ හොඳයි. නැත්තම් මේක අභියාචන වලට ගියාට පස්සේ අභියෝග වලට ලක් වෙනවා. අර ඒවා අභියෝගයට ලක් නො ඒක ආවරණය වෙන පරිදි අලුත් නීතිය සකස් වෙන්න ඕන නේ. ඒක නෑ නීතිය හදුවා නම් හරි සර්. එතකොට ඒකට අපිට මාස කීයක් යාවිද ඔබතුමිලට අවසන් කළ දෙන්න? පුළුවන් තරම් අපි මාර්තු වෙනකොට මාර්තුවට කලින්. නෑ මිනිස්සු අතර ලොකු සැකයක් තියෙනවා. ජනතාවගේ සැකේ ඉන්නේ මෙහෙම. සැකේ ඉන්නේ මෙච්චර අහු වෙනවා. ඒ තියෙනවා නම් මාකට් එකේ. ඒකනේ සර්. ඒතකොට මිනිස්සු ඉතන අහනවා. අහු වෙනවා තමයි එන්නේ කියලා නේද? ඒකනේ තියෙන්නේ ප්‍රශ්නේ නේ. ඔව් සර්. අපි මාර්තු වෙනකොට නීතිය සම්මත කරලා අපි ඒක නේද? අපි එහෙම කරමු. මේ අත්අඩංගුවට පත් වෙන අයයි පළවියට ඇබ්බැහිවීමට පත් වෙන අයගේ පෞල් පසුබිම් වල තියෙන ස්වභාවය ගැන සාධක 10ක් අඳුරගෙන තියෙනවා පවුලක් ආශ්‍රිතව තියෙන 10ක්. ඒතර මේ 10න් 4ක් යම්කිසි ගෙදරක සක්‍රිය නම් අර මොළය ඇතුලේ තියෙන රසායනික පදනම ස්නායු පදනම වෙනස් වෙලා ඇබ්බැහි වීම වලට සහ වෙන මනෝ සමාජීය ප්‍රශ්න වලට තියෙන vulnerability brain vulnerability එක ඊටාම වැඩි වෙනවා. ඒතකොට ඒක අපි හඳුනනවා ACES කියලා adverse childhood experiences. ඒක measure කරන්න WHO එක guideline හඳුන්වලා දීලා තියෙනවා. ඒතර ඕනම පවුලක අපිට පුළුවන් AC score එකක් ගන්න. හැබැයි ඒක අර ethical විදිහකට යම්කිසි සැලැස්මක් හදන්න ඕන. දැන් අපි දුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මේ vulnerable families කීයක් තියෙනවද කියන එක අපිට හිතන්න පුළුවන් කාරණාවක් ජනතුවා. ඉතින් මම හිතනවා AC score එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධات එක්ක තියෙන vulnerability එක. දැන් අපිට තියෙනවනේ ආදායම් මත පදනම් වෙලා අපේ ඔය ආධාර වැඩසටහන් ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩනැංවීම වැඩසටහන් ගොඩක් අපේ දියත් වෙන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය මත පදනම් වුණු. මට හිතෙනවා තව ප්‍රෝග්‍රෑම් එකක් අපිට අවශ්‍ය වෙයි. ඒ ආර්ථික සාධකයේ තියෙන ගමන් මේවට යොමු වීමේ ෆැමිලිස් වලට තව අපේ අමාත්‍යාංශයෙන් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕන ජීවන තත්ත්ව නගා සිටවන්න. එමෙත ඒගොල්ලන්ගේ ඔය තියෙන හැසිරීම් රටාවන් වෙනස් කරන්න අන්න ඒ වගේ තව කැටගරි එකක් අපි හඳුනා ගන්න වෙයි. අර සමාජ සේවා අමාත්‍යාංශය තියෙනවා වගේම මෙතනට ලොකු කැටගරි එකක් තියෙනවා. ඒගොල්ලන් ෆැමිලිස් වලට මැදිහත් වෙන්න ඕන. ඒක රාජ්‍ය ආන්තරයෙන් එකක් කරන්න ඕන. ගරු ජනතුමනි මම මහාචාර්ය අමලිසුරු වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙතෙන්දී මට හිතෙන්නේ අපි තාමත්ම වැදගත් කාරණාවක් කතා කරමින් ඉන්නවා. මේක දැන් මත්ද්‍රව්‍ය ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයේ ප්‍රධානම එක තමයි මත්ද්‍රව්‍ය සැපයීම් ජාලය නවත්තන එක. මට හිතෙන්නේ දැනට අපි ඒක කරගෙන යනවා. ලෝකේ ඕනම රටක මත්ද්‍රව්‍ය වලට ප්‍රතිකාර කරනවට වඩා ඊ타මත්ම ප්‍රයෝජනවත් දේ තමයි මත්ද්‍රව්‍ය සැපීම් ජාලය අඩාල කරන එක. මත්ද්‍රව්‍ය සැපීම් ජාලය අඩාල කරලා තමයි මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න පුළුවන් ඕනෑම රටක. එතකොට දැන් අපි පාසල් වල දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කරනකොට අපිට දැන් මේ පාසල් වල දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවත්තන්න ඉතාමත්ම විද්‍යාත්මක කාරණා. හරිම ඉෆෙක්ටිව් ස්ට්‍රැටජිස් ගොඩක් තියෙනවා. ඒවා හරිම සරල දේවල්. පළවෙනි එක පේරන්ට්ස්ලා දැනුවත් කරන එක. දරුවෝ සහ දෙමව්පියෝ අතර සම්බන්ධතාවය ගොඩනගන එක. ඊට පස්සේ පවුලේ සාමය ඇති කරන එක. ගුරුවරු සහ දරුවෝ අතර කොහොමද සම්බන්ධතාවය ගොඩනගන්නේ? මේ සියලු සම්බන්ධතාවයන් මේ වෙනකොට අපි මේ කමර්ෂල් වර්ල්ඩ් එක ඇතුලේ ගොඩාක් බිඳ වැටලා තියෙනවා. නමුත් මේව නැවත හදන එක ගොඩක් අමාරු දේවල් නෙමෙයි. මොකද තාමත් අපේ සංස්කෘතිය ඇතුලේ දෙමව්පියෝ සහ දරුවෝ අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ උවමනාව තියෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ දරුවන්ගේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක කියලා දෙන එක. අපි විශේෂයෙන්ම දැන් මත්ද්‍රව්‍ය කිව්වමත් ඒක හරි ලොකුයිනේ. දැන් අපේ ફોකස් එක වෙන්න ඕන මම හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන මේ විෂ මත්ද්‍රව්‍ය. කැනබිස් කාණ්ඩේ මත්ද්‍රව්‍ය මෙතැම්පෙටමීන් හෙරොයින් වගේ දේවල්නේ අපිට ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ගොඩක් අපිට උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන මත්ද්‍රව්‍ය වලට භාවිතයට යොමු වෙලා තියෙන අයත් පුනරුත්ථාපනයට යන අයත් අතිබහුතරයක් විශාල ප්‍රතිශතයක් ගත්තාම රිමාන්ඩ් බාරේ ඉන්න අයත් මේ වරදකරු වෙලා ඉන්න අයත් පහළ අධ්‍යාපන මට්ටම් වල ඉන්න අය සහ මෙයාගේ පවුල් වල බොහෝ දෙනෙක් පහළ ආර්ථික මට්ටම් වල ඉන්න අය මත්ද්‍රව්‍ය සුලභ ප්‍රදේශවල ඉන්න අය විශේෂයෙන් මේකට යොමු වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම අර මධ්‍යම පන්තියේ දරුවොත් සමහර අයත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙලා තියෙනවා.
හැබැයි අපිට ගොඩාක් අපසරියක් වට කරගත්තොත් එහෙම අර දොඩංගොඩ බදාගත්තා වගේ අපිට මුකුත් කරගන්න බැරි වෙයි. නිශ්චිත අරමුණු ටිකක් හරියට ස්පෙસિෆිකලි බලලා ඒ නිසා මම හිතනවා මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේත් ඉදිරිපත් කරා පුනරුත්ථාපනය අපිට ඇත්තටම අපි මේකෙදි බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. අපිට කාණ්ඩ තුනක් හොයාගන්න පුළුවන් මේ මද්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවේදී. එකක් තමයි මද්ද්‍රව්‍ය දැනට භාවිතා නොකරන මද්ද්‍රව්‍ය ගැන උනන්දුවකින් කුතුහලකින් පසුවන අය ඉන්නවා. දෙවෙනි කණ්ඩායමක් ඉන්නවා ඉඳහිට භාවිතා කරන අය. ඒගොල්ලෝ ඇබ්බැහි වෙලා නැහැ ඉඳහිට භාවිතා කරනවා. හැබැයි මෙතැම්පිටින් වගේ හෙරොයින් වගේ ඒවා ඊටාම කෙටි කාලයක්ම ඇඩික්ෂන් ලෙවල් එකට එනවා. තුන්වෙනි එකට ඉන්නවා ඇබ්බැහි වෙච්ච අය. එතකොට අපිට ප්‍රධාන ප්‍රශ්නයට අපි ඉස්සෙල්ලා ඇඩ්‍රස් කරමු. එතකොට දැන් ඇබ්බැහිතාවයටපත් වෙච්ච අය අත්අඩංගුවට ගත් වෙච්ච අය සම්බන්ධයෙන් යම්සි වැඩපිළිවෙලක් නිශ්චිතව කරන එක පුනරුත්ථාපන විවිධ කාණ්ඩවල පුනරුත්ථාපන අර halfway house වගේ දේවල් දවස් 14 programs community level එකේ කරන programs drop in centers වගේ දේවල් full time centers වගේ දේවල් කරන එක ඒක වෙනම එකක්. ඒත් එක්කම අපිට සිද්ධ වෙනවා දැනට අපි භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳ පුනරුත්ථාපන ක්‍රමවේදයන් පිළිබඳ යාපත් කාලන කරමු. දැන්ට දල වශයෙන් අපිට තියෙන අදහස් යෝජනත් එක්ක පුනරුත්ථාපන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන් නේ. මම කියන්නේ ඕගොල්ලෝ එක හදලා මේ පැත්තෙන් අපිට පුනරුත්ථාපන සඳහා හදලා තියෙන කමිටි එකක්. ඒ කමිටි එකෙන් ඒ වැඩසටහන වෘත්තීය පුහුණුවකුත් එක්කවගොල්ලොත් ඒ ළමයින්ට අපි මේ වැඩසටහන හදලා ඒ වැඩසටහනම ප්‍රසන්ට් කරලා ඒකට ඇතුල් වෙන්න ඕන කරුණු ටික හොයාගමු. නැත්නම් අර තනින් තන එකිනෙකට වෙනස්කම් සහිත අදහස් මතුවෙනවනේ. අපි මුස්ලිම් සංස්කෘතිය දෙපාර්තමේන්තුව සහ අපේ සභාවෙන් කිව්වා සිකුරාදා දේශනාව මේක පදනම් කරලා කරන්න කියලා. අපිට ලොකු මනාවක් තියෙනවා මේ ආගමික නායකයෝ පදනම් කරගෙන අපිට පුහුණුවක් කරගෙන යන්න පුළුවන් නම් දිස්ත්‍රික් මට්ටමින් එතකොට ආගමික විශ්වාසය සහ දරුවන් පවුල් සමාජ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්. මම යාපනයේ ප්‍රදේශයේ සංචාරයේ යෙදිද්දී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සභාපති රදපතිතුමා විදිහට සමහර විට අපි දැන් ඔබතුමා මේ වර්තමාන රාජ්‍ය අවංකව මේ ජාතික සමගිය සම්බන්ධව කටයුතු කරගෙන යනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගනිද්දි හැම එකම අපි ටාගට් වෙන්නේ සිංහල කතා කරන ප්‍රදේශවලට. මේ ප්‍රෝග්‍රෑම් එක ඒ භාෂා මාධ්‍යත් එක්කලා හරි දිස්ත්‍රික්ක මට්ටමෙත් යනවා. නමුත් කෙලින්ම අධීක්ෂණය වෙන සිස්ටම් එකකට වැටෙන එක